එදා 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනාම ආදරයෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා 4 වෙනි දිගහැරුම මෙතෙන් සිට ආරම්භ වේ. ගුවන් විදුලියට රචනා කරන්නේ කලාශූරී මුදලිනායක සෝමරත්න. ඒ බෝරම්පේ දැන් ඇති බිරුවා යනවා කූඩුවට. අනේ මාන්නේ දැන් එන්න ඔය දෙන්න මෙහාට. බුරාම්පි අපට හැමදාම බුරනවා වෙද මාමේ. ඒ බුරන එක සමහර සුනකයින්ගේ සිරිතා. ඒ කියන්නේ වෙද මාමේ බුරන්නේ නැති සුනකයනුත් ඉන්නවද? කලාතුරකින් එහෙම සුනකයුනුත් ඉන්නවා. මේ ලොකුට මතක ඇති මං හිතන්නේ මේ මුවන් පැලැස්සේ හිටිය පොල් කඩාපු ගබයියා. ඔව් ගබෝසින්යෝ මට මතකයි. මේ ගමේ මිනිස්සු ඉස්කෝලේ හාමිනේ ගබෝසින්යෝ කියන නම දිග වැඩි හන්දා ගබා නැත්තම් ගබෝ ඒත් නැත්තම් ගබයියා කියලයි මිනිහට කතා කෙරුවේ. ඒ ගබයියා බොහොම හිත හොඳ මිනිහෙක්. ඒ හිත හොඳ හන්දද මන්දා මිනිහාගේ එළවලු කොරටුවේ පළගත්තු හැම දෙයක් ගබයියට කලින් හොරු භුක්ති විඳා. ඉතින් ගබයියා ගිහින් හැමදාම ආරච්චිලට පැමිණිලි කරුවා. කොහොම හරි ඒ හොරු නවත්තන්න කෙරමයක් බලන්න කියලා. අපේ ආරච්චිල කෑ ගැහුවේ නැත. මේ අහපන් ගබා මට හැමදාම බෑ උඹේ ඔය ඉඩමට හොරු පනින එක නවත්තන්න. උඹ ඇති කරපම් බල්ලෙක්. ඔව් දැන් මට මතකයි ඒ කතාව. ගබයියා කොහෙදෝ ඈත ගමකට ගිහින් බල්ලෙක් ගෙනාවා. ඒ මොකද මේ ඈත ගමකින් බල්ලෙක් ගෙනාවේ? මේකනේ ගබයියා හිතවලු ගමේ ඉන්න සුනකයින්ට ගමේ ඉන්න හොරු මස් කටු දීලා යාළු කරගෙන ඉන්නවයි කියලා. අන්න ඒ හන්දා පිටගමකින් ගෙනාපු සතා රැට එළියට දැම්මේ නැහැලු. උට බොහොම ආදරෙන් ගේ ඇතුළෙම තියාගෙන හැදුවලු දරුවෙක් වගේ. කොටින්ම ඌ නිදාගත්තෙත් ගබයියාගේ බූරු ඇදෙනු. අනේ ඉතින් කොහමද වෙද මාමේ හොරු ඇල්ලුවේ සතා? හොරු අල්ලන්න තියා ඌ විරුවේවත් නැහැලු. ඒ තියා ඌ බුරන්ට දන්නේවත් නැහැ. අනිසෝක් ඒ හන්දා ගබයියා බුරලා පෙන්නුවලු. බුරන්න හැටිය. ඉතින් රැට එළියේ හොරු ඇවිල්ලා ඇති කියලා හිතුනම කවුද බිරුවේ? ගබයියා. ඒකම ගබයියාගේ නම ගමේ කොල්ලෙක් වෙනස් කෙරුවා නේද? ගබයියට බුරයියා කිව්වා. එහෙම කියලා වෙනස් කෙරුවා. ඒක නෙවෙයි ඉස්කෝලේ නෝල්ලි. වෙද මාමේ? සුනකයින්ට ඔය බලු නම කොහොමද පට බැඳුනේ කියලා දන්නවද? අනේ වෙද මාමේ ඒකේ නිරුක්තිය හොයන්ට මට නම් බෑ. නාමෙල්ලන් දන්නව ඇති. කෝ අපේ නාමෙල්? වැස්ස තද වෙන්න කලින් මට තියෙනවා වැඩ වගේක් කරන්න. ඒ හන්දා මං යනවා. කෝ මගේ දූ බිසෝ? ආරච්චි මහත්තයා කේන්තියෙන් පුපුරා ඉන්නේ. කොරවන්න තරමට වහින්නේ නෑ ලොකු. මං එන කලින්ට කොදෙන්නම. මේ වගේ වැහි දවසක අපි ඒ කාලේ දවසක් දා අපේ හේන පැල උඩට වෙලා සිව්පත කියව මතකද? බිසෝට ඉස්කෝලේ ඉගෙනගත්තු කාලේ වෙච්ච දේවල් තාමත් මතකද? අනේ මට නම් ඒවා දැන් මතක නැහැ. මම දැන් කල්පනා කරන්නේ අපේ ඉදිරිය යහතින් ගත කරන්නේ කොහොමද කියලායි. ඉදිරි කල දසාවත් ඒ අට ගියාව වගේම ගෙවිලා ආවේ. ඒ හින්දා ඔයාම නේද මට කියලා දුන්නේ අතීත
රාත්‍රී හීනයක් වර්තමානය අද දහවල අනාගතය හෙට දවසත් කියලා. මට එක වෙලාවකට අපේ ඒ අතීත සුන්දරත්වය මතක් වෙනවා බිසු. අපි ජීවත් වුණේ මනහර සුන්දර ලෝකයක. අපි කවි ලිව්වා, ඒවා කියෙව්වා, විනෝද වුණා. මට තාමත් මතකයි බිසෝගේ මිහිරි කටහඬින් කියාපු කවිවල තිබුණු සුන්දරත්වය. මේ ඇයි දැන් ඔයාලට බැරි ඒ වගේ රස කවියක් ගයලා මගේ හිතේ තියෙන මේ දුක මොහොතකට හරි මග හරවන්න? මම මේ පැලට එමුයි කීවෙත් ඔය අර මංකොල්ලකාරයන්ගෙන් බැට කාලා හිත කලකිරිලා හූල්ලපු හින්දයි. නරක වෙලාවට අද වහින්ට පටන් ගත්තනේ. බිසෝ මං කැමති සෝබා දහමේ වෙනස්කම් දකින්න. අවුව, වැස්ස, සුළඟ, අහස් ගර්ජන, විදුලි කිටීම. ඒ වුණාට මතකද අපි දෙන්න ඉස්කෝලේ නිවාඩු දවසක ආන් අර ගොඩහ තියෙන අපේ කුරහන් හේනේ අට්ටාලේ උඩට නැගලා ඉන්නකොටත් මේ වගේම වහින්ට පටන් ගත්තා. ඔව් මට මතකයි. එදා ඔයා හොඳ පැල් කවියක් කියවා. මේ මතකදී පද හතර. ඒ කියන්නේ සිව් පදය. එහෙම නැත්නම් හී පද. අනේ මට දැන් එක මතක නෑනේ. මේ ඔහොම ඔය පිදුරු මිටියට හාන්සි වෙලා අර ඇද හෙලෙන බරුසාව දිහා බලාගෙන ටිකක් කල්පනා කරන්නකො. එතකොට මතක් වෙයි. මට මතක හැටියට එදා අපි දෙන්න ටිකක් පොඩි මේ බහින් බස් වීමක් හින්දා මම වැහි පොද වැටෙද්දිම පාරට බැස්සා. වැස්ස තද වෙනකොට අපි අර එගොඩ තියෙන පැලට ගොඩ වෙලා රෑ වෙනකල්ම ඒකේ ගත කෙරුවා. දැන් මතකද කිල්ලි? ඒ කියන්නේ අපිට ඒ කාලෙත් අස වගේකම් තිබුණනේ. ඒ හින්දා නේද අහස ගොරවද්දිම හිරිකඩ වැටෙද්දිම අපේ ගෙදරින් පිට වෙලා ඇවිද්දි තෙමි තෙමි. මට දැන් මතකයි මේ පද හතර. අන්න හරි. කියන්න බලන්න මේ මිහිරි හඬින්ම බිසෝ. ඒ සිව්පදය අහලා එදා මං තෙමි තෙමීම ගෙදරින් පිට වුණා මතකද? ඉන්ට බලන්න. හරි. කොහේ යන්ට දැයි ඔබ එළියට බැස්සේ වැඩි දුර යන්ට බැරි වෙයි මේ මහා වැස්සේ ජීවිතයේ මිහිර ඇත කරදර අස්සේ කොතනක ගියත් මම එමි ඔබ පසුපස්සේ. ෂා කොයි තරම් අගේ දේ සංකල්පය බිසු. ඒ හැඟීම, ඒ ස්වර මාධුර්ය, කටහඬේ සැඟවී තියෙන මිහිර. ඉතින් මං කොහොමද මේ කෙල්ල අමතක කරලා යන්නේ? කවුරු දකීවි? හැමදාම මාව බය කිරුවානේ කවුරුත් දකී කියලා. ඔයා කියාපු ඒ කවුරුත් කවදාවත් මන් නම් දැක්කේ නැහැ. ඇයි නැත්තේ? ඔයාට මතකද අර වෙදික්කාරයා? අපි අර හිඹුටු කැලේ රිංගලා මේ වගේ ලං වෙලා හිටිය දවසක ඒ මිනිහා ඇඟිලා ඉඳුර වෙච්චද? ඔව් වෙදික්කාරයාට පීනස් සමාරෝහ හින්දා කැලේ යට හැංගිලා ඉඳද්දි කිඹුමක් ගියා. කිවිසම පිට කෙරුවා. අන්න හරි. අන්න ඒ වයින් එකක් පිටවෙන්න නහයට ආවම කොයි චණ්ඩියටවත් බෑ ඒක නවත්තන්න. පිටවෙන්න ඉඩ දෙනවා ඇරෙන්න. අමි ඔයාට පුළුවන්ද කිවිසුමක් පිටවෙන්න ආවම සද්ද නැතුව පිට කරන්න? කො බලන්න සද්ද නැතුව. මුළු මුවන් පැලැස්සටම ඇවුණා ඒක. මේ ඒක නෙවෙයි. දැන් අපට කතා කරගන්න තියෙන වැදගත්ම දේ මොකද්ද? අපි කොහොමද කවදද මේ හැංගිමුත්තන් සෙල්ලම නවත්තලා හොඳ අඹුසැමි යොලක් වගේ ජීවත් වෙන්නේ? මේ බිසෝ
ඒ කාලේ මට ලියාපු පෙම්හසුන් වලින් කවි වලින් කීවේ මොනවද කියලා වට මතකද? මං ආදරේ කීවා. ආදරේ කිව්වා. ඒ විතරක් නෙවෙයි. දැන් කියාපු අර කවි 4 වෙනි පදයේ තේරුම දැනගෙන තිය අදහස මට කීවේ ඔය. මේ දැන් නම් වැස්ස පායනවා වගේනි. මේ මාතෘකාවෙන් පිටපණින්ට කාරි නෑ. කොතනක ගියත් මම එමි ඔබ පසුපස්සේ කීවා නේද? ඉතින් මම මේ දැනුත් ආවේ. ඉතින් මං එන්නම්. ඔයා හොය මෙහෙම ඉන්නකම්. මම මෙහෙන් යන දවසේ බලන්ටකෝ වෙදසීයා තෙමි එළවලු කොටුවේ ගොළු බෙල්ලුවා හිඳි නැහැටි. මේ මම මෙහෙන් යන දවසෙත් මා එක්කම යන්න එනවද නැද්ද? එච්චරයි මට දැනගන්න ඕනේ බිසෝ. මං කැමති. ඒතනේ මන් දන්නේ මං කීප සැරයක්ම කීවනේ ওই ප්‍රශ්නේ. මම අප්පච්චිගෙන් අහන්න නැතුව මට බෑ තීරණයක් ගන්න කියලා. මේ ගැන අප්පච්චිගෙන් අහන්න ගියොත් අපේ ගැමියෝ කියනවා වාගේ හොරාගේ අම්මගෙන් පේන අහන්න ගියා වගේ දැනේවි. බිසෝගේ අප්පච්චි කවදාවත් අපි දෙන්නට විවාහ වෙන්න ඉඩ දෙන්නේ නැහැ. මෙයාන්ට බිසෝ මම පිටගමක ඉඳලා මෙහාට ඇවිත් මේ පැලැස්සටයි මේකේ ඉන්න මිනිස්සුන්ටයි විශේෂයෙන්ම ආරච්චි මහත්තයටයි අවුරුදු ගණනාවක් කරපු සේවය අබ්බමල් රේණුවක් තරම්වත් ගණන් ගන්න නැති ආරච්චි මහත්තයාට දැන් මාව ලොකු ඉසරද්දයක් වෙලා වගේ මට දැනෙන්නේ. එක වෙලාවකට මට හිතෙනවා ඇයි මම මෙච්චරත් බාල්දු වෙවි මේ පැලැස්සෙම රිංගලා ඉන්නේ කියලා බිසෝ. මං දුප්පත් වුණත් හොඳ ආත්ම ගරුත්වයක් තියෙන මිනිහෙක් බිසෝ. ඔය අඬලා වැඩක් නෑ බිසෝ. බිසෝ මම ඔය සේරම දන්නවා. මට බෑ තීරණයක් ගන්නට. මං කොහොමද මගේ අම්මව දාලා පිට වෙලා යන්නේ? උන්ද මැරේ මං ගිය දාට. එහෙමනම් අපි අම්මවත් එක්ක යමු දුම්බරට. අම්මා අපි එක්කලා આવොත් අප්පච්චිත් පිස්සුනට එදාට. මේ ඉමක් කොනක් නොපෙනෙන ප්‍රශ්නේ වහාම විසඳගන්න බැරි වුණොත් මම මේ මුවන් පැලැස්සේ ඉඳලා තේරුමක් නැහැ බිසෝ. මේ වෙදසියෙන් අපි දැන් යමු වෙදසියගේ ගෙදරට. අපි සීයාගෙනුත් අහලා බලමුකෝ මොනවද කරන්න ඕනේ කියලා. ඕන්න දැන් නම් වැස්ස තුරල් කෙරුවා ළමයිනේ. ආයෙත් වහින්ට කලින් නරකද ගෙදර යන එක? ඔව් සී අපි එන්න තමයි ලෑස්තිය. වෙදසියා ගොළු බෙල්ලෝ සෑහෙන ගොඩක් එකතු කරගෙන නෙමේ. අපි බොහොම මාන්සි වෙලා වවන දේවල් නාමෙල් ගොළු බෙල්ලෝ එක රැයෙන් ඉල්ල දානවා. ඒ හින්දා මම මේ උන් එකතු කරගෙන යන්නේ. වෙදසී ප්‍රංශයේ සමහර පළාත්වල මිනිස්සු ගොළු බෙල්ල උයලා මේ කෑමට ගන්නව නේද? ඊයා ගොළු බෙල්ල කනවා? ඔව්. අපි පිළිකුල් කරන එක හරියද මන් දන්නේ නැහැ. නමුත් අපේ උපහැරණයක් තියෙනවනව. කෙනෙකුගේ වස තව කෙනෙකුගේ රස කියලා. මේ වෙදසී ගෙදරට කවුරුත් ඇවිල්ලා ඉන්නවද දන්නේ මේ මම බිසෝ එක්කලා එකට එන එක හොඳද? ඇයි මේ හදිසියේ එහෙම හිතන්නේ? කවුද ගෙදරට ආවේ සී? ඉස්කෝලේ ආපින්නේ. අන්න හොඳයි. අපි යන්නා මේ ඉස්කෝලේ නැන්දත් අපේ පැත්තේනේ. එතකොට මේ වෙදසීයා කාගේ පැත්තේද? අනේ මට සමාවෙන්න වෙදසී. වෙදසීය නැත්තම් අද අපි දෙන්න නෑ මේ ලෝකේ. අම්මා. ඇයි මයි දුවේ දැන්වත් බැරිද ගෙදර යන්න? නාමල් කොහොමද? දැන් හොඳටම සනීපද නාමල්ට? ඔව් ඉස්කෝලේ නැන්දේ. ආන්ටකෝ වෙදසියගෙන් මේකයි නාමල්ට කායිකව ශාරීරිකව නම් නාමල්ට දැන් හොඳ සනීපයක් තියෙනවා. ඒත් මානසිකව කොහොමද කියලා කියන්න මට අමාරුයි. ඒ කියන්නේ
නාමෙල්ල පැහැරගෙන ගිය හොරු ගැන බය වෙනවා. නෑ ඒ අස්ථාන භීතිය දැන් පහ වෙලා මං හිතන්නේ එහෙමයි නේද නාමේ? ඕ වේදසියේ දැන්නම් ඒ ගැන මට බයක් නෑ. ඒ කියන්නේ ඒ ගැන බයක් නැත්තං වෙන මොනවා හරි බයක් ගැන තියෙනවද හිතේ නාමෙල්ගේ? ඒ පැහැරගෙන ගිය හොරු ආයෙත් ඒවි කියලා සැකද නාමෙල්ට? උන් ආවත් මට දැන් බයක් නැහැ. මේ වෙදසීයයි මේ ඉස්කෝලේ නැන්දයි අපේ ඉස්කෝලේ ලොකු මහත්තයා ඉන්නකල්. ලොකු මැනිකේ. නමුත් මගේ හිතට දැනෙනවා ලොකු වේදනාවක්. ඈවිත මාමි. නාමෙල්ට ලොකු හිත වේදනාවක් දැනෙනවයි කියන්නේ. කිව්වම මොකද මට නම් බෑ එහෙම දෙයට ප්‍රතිකාර කරන්න. මං හිතන්නේ මානසික වේදනා ඇති වුණොත් ඒවා හේතු ප්‍රත්‍යයන් වලට සම්බන්ධ උදවිය වීම. මම නම් දන්නවා ඒ හේතු ප්‍රත්‍යයන් මොනවද කියන්ට. ඒත් ඉතින් මට නම් බෑ ඒ හේතු අහක් කරන්නට. මොනවද මේ කියන්නේ කියලා මට නම් තේරෙන්නේ නෑ ඉස්කෝලේ නෝනා. ලොකු මැනිකට මම මීට කලින් කීප සැරයක් මේ ගැන තෝරලා කිව්වනේ. නමුත් ඉතින් කිසිම වැඩක් සිද්ධ වුණේ නෑ. ඒක නෙමෙයි. වෙදමාම මොකද්ද කියන්නේ? දැන් මෙතන තියෙන ප්‍රශ්නේ මේ ඉලන්දාරියාගේ හිතේ තියෙන ආය කියන වේදනාවක් ගැන. ඒ වේදනාව මොකද්ද කියලා අහන්න කලින් කරුණා කරලා ඔය බිසෝදු යන්න කාමරේට. අපේ සිරිත් විරිත් ගරු කරන මව්පියන් ගුරුවරුන්ගේ හොවදම් පිළිපැදලා හැදුණු ගෑනු දරුවෙක් ඉස්සරහදී. හරියට හරි වෙත මාමා. බිසෝ කාමරයට පිට කරපු එක බොහොම හොඳයි. මං කැමති දෙයක් කියන්නද වෙද මාමා? කියන්න. ඕනම දෙයක් කියන්න. මට ඒ ගැන යමක් කියන්න අවසර නම් මං කැමති මේ නාමෙලුත් ටික වෙලාවකට අර එළියට යනවනම්. සත්තකින්ම මේ මං ගියා. ගියානේ. ලොකු අදාවේ බිසෝගේ අසනීප ගතිය හොඳ නම් ගෙදර එක්ක යන්න නේද? ආරච්චි මහත්තයාගෙන් බේරෙන්න බෑ. බිසෝගේ ලෙඩ සනීප නම් අදම එක්කෙන්ට කියලා. ඇයි මේ හදිසියෙම එක්ක යන්නේ කියන එකයි ප්‍රශ්නේ. ඇත්ත කියන්න ලොකු මැනිකේ. ලොකු මැනිකේ දන්නම කාරණාව. නමුත් අපිට කියන්න බයයි. එහෙම නේද? පින් සිද්ධ වෙයි මේක එලිදරව් කරන්න එපා. පිට කාටවත් ඕන්න. අපේ ආරච්චි මහත්තයාට මුදියන්සෙගෙන් දිගා මඩුල්ලේ හිටිය කාලේ ලියුම් ලැබුණා. බොහෝම නරක කනගාටුදායක ආරංචියක් ගැන. මේ ඒ ආරංචිය මොකද්ද කියලා තෝරලා කිව්වා නම් බලන්න. මුලින් මුදියා ලියලා එව්වලු නාමෙල් අපේ සල්ලි අරන් පැනලා ගියා කියලා. හානේ හැබැයිට ඊට පස්සේ ලියලා එව්වලු අර රත්තරන් නිදානේ හාරලා අරගෙන ඒක යායට ආපු තවලන් හරක් පිටපටෝලා දුම්බරට අරන් යනකොට පැලැස්සේ ඉන්න ගණන්කාරයෝ නාමෙල්ව අල්ලලා කුදලාගෙන ඈත පලාතකට අරන් ගිහින් තලලා හිටන්. තියා මුතුරුවනේ සහ ගහන අපරාධයන්නේ කරලා තියෙන්නේ. ඉතින් කියන්ටකෝ. උන්නාස්ගිරි කන්දෙන් පහලට තල්ලු කරලා මැරුවයි කියලා. ටික කරන්ට ගිහින්නේ නොසෑහෙන වද දීලා තියෙන්නේ. අපේ ආරච්චිලා උන්නේ මුදියාගේ ලියුම් විශ්වාස කෙරුවා මං හිතන්නේ. ඒකම ඔය දිගා මඩුල්ලේ ඉන්න කවුරාල ලොක්කගේ පුතාට බිසෝ දීක දෙන බලාපොරොත්තුවෙන් එහෙ වී යමුණු 10ක විතර ලොකු කුඹුරකුයි ගේකුයි ගොඩ ඉඩමකුයි අරන් දැම්මා. අලුත් බෑනන්නිටයි නැන්ද මාමටයි පෙන්නලා
පරස්තාව කරලා දාන්න වෙන්න ඇති. ආරච්චිල දැනගෙන හිටියා නේද? බිසොයි නාමෙලුයි ඉස්කෝලේ ගියපු කාලේ නම් යාළු වෙලා හිටියයි කියලා. මොකද නැත්තේ? ඊයස්සේ මුදියා කාලයක් තිස්සේ බලා හිටියනේ බිසෝව මුදියාගේ අර වල්මත් වෙච්ච පුතාට සරණ පාවා දෙන්න. මං මේ පවුල්වල පටලැවිලි ගැන යමක් කියන්න කැමති නෑ. නමුත් බිසෝට විශාල දෑවැද්දක් අයිති වෙන එක ගැන ඒකට තමා මිනිහා ඔය සේරම තිරිකෙස් ගෑහුවේ. හැබැයි ඒ අතරේ ආරච්චි මහත්තයා අර දිගා මඩුල්ලේ ලන්දාරියට බිසෝ තීරණේ කරාපු වගක් මොනවා? බිසෝව තීරණය කෙරුවා ඒ නන්නාඳුනන මනමාලයට? මේ ලොකු මැනිකේ මං අහන්නේ ආරච්චිලට පිස්සුද? ආරච්චිලට විතරක් නෙමෙයි මුදියන්සටත් ටිකක්. ඕකට දෙමළෙන් කියන්නේ අර පෛත්‍යයන් කියලා. කියන්නේ බාගෙට පිස්සු. මං හිතන්නේ ඇයි බැරි මේ මිනිස්සු දෙන්නටම බිසෝගෙම අහලා ඊට පස්සේ තීරණයක් ගන්න? ඒ ඕනේ මේ මගෙන් අහලා මම කියන දෙයට තැනක් දෙන්න වටිනව නේද? නැතුව මෙද මාමා දන්නවානව අර ඈත කාලේ නාමල් නැති සෝකෙන් පිසෝ දිවිනා ගන්ට නියඟලාල ගෙන්නාගෙන නැතුව ඉතින් එදා හොඳ වෙලාවට ගෙදර හිටිය කොළුවා මේ මොකක්ද උගේ නම? එයින් කොල්ලා. අයින් කොල්ලා. නාරි මෝද කොළුවේ. බිසෝ දිවිහානි කරගන්න හිතාගෙන වේල්ලකින් පහලට පැන්නම කකුලක් කැමැට්ටි වෙලා නොමැරි බේරුණා. ඉතින් ඒ කකුලේ ගාන්ට බේතක් හදන්න කියලා ඊන් කොල්ලා කැලේට ඇරියලු නියඟලාලා රගෙන එන්න කියලා. ඒවට නේද වෙද මාමා අර නගා මැරුවලයි කියලා කියන්නේ? අන්න හරි. ඒවා හරි වස જાතියක්. කෑවොත් මැරෙනවලු. ඉතින් හීන් කොල්ලා කැලේට රිංගලා නියඟලාලයි කියලා හිතාගෙන හොඳ බේත් ඖෂධ වර්ගයක් ගෙනත් දීලා බිසෝ ඒවා කාලා නින්දට වැටුණා. හිතන්ට ඇති නින්දෙන්ම මැරෙයි කියලා. මේ වෙද මාමා නොහිටින්ට කවදාහරි ඒ ටික වෙන්න තිබ්බා. අපේ ගම්වල මිනිස්සුන්ගේ හොඳ කියමනක් තියෙනවලු. හොඳ නාදගම් එලි වෙන ජාමෙටයි කියලා. ඒ වගේ මේ නියඟලාල කතාවේ ඉතුරු හරි අපි පස්සේ කතා කරමු. කවුරු නමුත් එනවා වගේ මාව මුණ ගැහෙන්න. මේ පොඩි එකට ඉන්ටක වෙද මාමා? අපි දැන් මේ කතා කරුවේ බිසෝගේ ප්‍රශ්නයක් ගැනනේ. ඒක උබතෝ කෝටික ප්‍රශ්නයක් ඉස්කෝලේ නොන්නේ. මේ පුරස්නේ පැති කීපයක්ම තියෙනවා. ලේසියෙන් විසඳන්න බැරි එව්වා. මේ අහන්ට වෙද මාමේ. අපේ ඉස්කෝලේ ලොකු මහත්තයා දරුමල්ලෝ නැති කෙනෙක්. දන්නවනේ. මන් දන්නවා ඒක මන් දන්නවා. ඒ විතරක් නෙවෙයි නෝන්නේ. මේ නාමෙල්ලි ලන්දාරියා දුම්බරේ ඉඳලා මේ ඉස්කෝලේ ඉගෙන ගන්නට ආදා පටන් ගුරුතුමාගේ දරුවෙක් ආන් ඒ හින්දම තමයි මේ පැත්තේ මොනවද වෙන්නේ කියලා හොයලා බලන්ට මාව නිතරම මෙහාට එවන්නේ. බිසෝ ඉගෙන ගන්නට බැරි මෝඩ කෙල්ලේ කියලා ගමේ කෙල්ලෝ hina වෙද්දි නාමල් තමයි බිසෝට උගන්නලා මේ දිස්ත්‍රික්කේ ඉහළින්ම පාස් කරාපු ශිෂ්‍යාව හැටියට. ඒ මදිද ඉතින් නාමල්ටයි බිසෝටයි එකතු වෙලා ඒ දෙන්නගේ ඉතිරි කලදසාව හොඳින් ගත කරන්නට මාර්ගේ පාදලා දෙන්න. අලුත්ම කාර්යයක්. එක්කෝ මුදියන්සේගේ පුතා. මොකක්ද එයාගේ නම? සිරිමල්ද? සිරිමල් නම් එපා රින්ට ගේට්ටුව. අපොච්චේ දිගා මඩුල්ලේ අලුත් මනමාලයාවත්ද? ජංජාලයයි මේ ඔහම ඉන්න මම බලලා ඉන්නකල් ඔහමම ඉන්න.
මුවන් පැලැස්ස අද රඟපෑවෝ රත්නලාල්ලී ජයකොඩි, රාම්‍යා වනිගසේකර, උලපනේ ගුණසේකර, රෝහණ සිරිවර්ධන සමග සේනානි වික්‍රමසිංහ. නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල්. කලාශූරී මුදලි නායක සෝමරත්නයන් ලියන මුවන් පැලැස්ස නන්දා ජයමාන්නගේ නිෂ්පාදනයක්.